අයිබෝන් හැමෝටම අදත් අපි ඇවිල්ලින අලුත් වීඩියෝකින් නෙදර්ලන්ඩ් වල පිටන්බර්ග් යුනිවර්සිටි එකේ ඉඳලා. ඉතින් මේ යුනිවර්සිටි එකට අපිත් එක්ක ප්‍රොසෙස් එක කරලා ආපු ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා සඳලි. ඉතින් බොහොම ස්තුතියි සඳලි අද වීඩියෝ එකට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අද අපි හිතුවා සඳලිගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න කියලා ඔයාලත් එක්ක කොහොමද නෙදර්ලන්ඩ් ගැන පිටන්බර්ග් යුනිවර්සිටි එක ස්ටඩීස් ගැන මෙහි ලිවිං එක්ස්පීරියන්සස් නිකල හැම කාරණාවක්ම ගැන අද අපි වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් ටිකටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. සඳලි බොහොම ස්තුතියි මෙලින්ම අද වීඩියෝ එකට සම්බන්ධ වුණාට. මට මතකයි සඳලි ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ නෙදර්ලන්ඩ් 2024 සැප්තැම්බර් මාසෙ තමයි නෙදර්ලන්ඩ් වලට ආවේ. ඉතින් චුට්ටක් අපිට කියන්න කොහොමද ඔයාගේ ප්‍රොසෙස් එක කොහොමද මේ මොන වගේද තිබ්බේ කියන එක? මම ගිය අවුරුද්දේ සැප්තැම්බර් ටිකකට තමයි විටම්බර්ග් වලට ආවේ. හැබැයි මං ඇප්ලයි කළේ 2023 නවම්බර් විතර. මොකද මම IELTS කරලා ඒ සේරතම පොඩ්ඩක් කරගියා. ඊට පස්සේ යුනිවර්සිටි එකත් එක්ක ඉන්ටර්විව් එකක් තිබ්බා. ඒ ටිකයි සේරන පහුවෙලා අන්තිමට සැප්තැම්බර් ඉන්ටෙක් එක තමයි මට එන්න පුළුවන් වුණේ. IELTS කළා. මොකද මේගොල්ලෝ ස්කෝලර්ෂිප් දෙනවා. ඒවට එක පොයින්ට්ස් ගානක් තියෙනවා. ඒ පොයින්ට්ස් ගත්තොත් අපිට ස්කෝලර්ෂිප් එකකුත් ලැබෙනවා. ඒක හින්දා ඒ සේරම ටික ඉවර කරගෙන සැප්තැම්බර් ඉන්ටෙක් එකට ආවා. ඔව් ඒක තමයි. මෙහි ගත්තොත් නෙදර්ලන්ඩ් වල හොඳ පොයින්ට් එකක් මතක් කරේ ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ස්කෝලර්ෂිප් වලට ගත්තොත් IELTS each bank 7 තියෙනවා නම් සහ බැචලර් එක කම්ප්ලීට් කරලා බැචලර් එකේ GPA එක 60% 70% above තියෙනවා නම් ඔයාට ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ස්කෝලර්ෂිප් ගත්තාම සාමාන්‍යයෙන් යුරෝ 5000ක් වෙනකන් ටෙක් ටූමන් ස්කෝලර්ෂිප් ඊළඟට නෙදර්ලන්ඩ් ඔරෙන්ජ් ස්කෝලර්ෂිප් OKP එක ඒ වගේ ස්කෝලර්ෂිප් ගණනාවක්ම තියෙනවා මේ යුනිවර්සිටි එකේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. කොහොමද ඔයාට ඉන්ටර්විව් එකක් තිබ්බා? ඉන්ටර්විව් ට්‍රේනින්ග් සෙෂන්ස් හම්බුණාද? ඊළඟ මොනවගේ කොහොමද? ඒ කියන්නේ ඉන්ටර්විව් එක තියෙන දවසට කලින් මට අහසින් ඉන්ටර්විව්ස් දෙකක් මෙයා කළා තිබ්බා. ඒගොල්ලෝ එකට අහන ප්‍රශ්න මොනවද ඒ විදිහටම ඉන්ටර්විව් දෙකක් මාත් එක්ක කළා. ඊට පස්සේ තමයි මම යුනිවර්සිටි එකත් එක්ක ඉන්ටර්විව් එක කළේ. ඒක ඔන්ලයින් තිබ්බේ. ඒකෙදී අහුවා ඒ වගේම ප්‍රශ්න ටිකක් තමයි යුනිවර්සිටි එකෙනුත් අහුවේ. ෆයිනෑන්ෂල් පැත්ත, ඊට පස්සේ මගේ එඩියුකේෂනල් බෑග්ග්‍රවුන්ඩ් ඒ සේරම තමයි ඉන්ටර්විව් එකේ ඉන්ටර්විව් එක. රයිට්. ඊට අමතරව ගත්තාම මේ නෙදර්ලන්ඩ් වලට ආවම මම එයාපෝට් පිකප් එක කළා. ඔයාට ඇකොමඩේෂන් එක කියන හැම දෙයක්ම අරේන්ජ් වෙලා තිබ්බා. මෙහි ඇවිල්ලා මට මකයි මුලික හිටියේ යුනිවර්සිටි ඇකොමඩේෂන් එකේ. එතනින් පස්සේ එළිය ඇකොමඩේෂන් එකක් හොයාගනිද්දී ඔයාට කොහොමද පුළුවන් වුණාද? කොච්චර කාලයක් වගේ ගියාද හොයාගන්න? මම දැන් සැප්තැම්බර් වල ඇවිල්ලා මම මෙහි යුනිවර්සිටි ඇකොමඩේෂන් වල හිටියා. සේරම ෆැසිලිටිස් තිබ්බා. මෙහි තනි ස්ටුඩියෝ එකක හිටියේ. ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එක. චුට්ටක් ඒක ගැන කිව්වොත් අපිට ඒක ගත්තොත් ඕන තැන හැමදේම තියෙන අලුත් මෙයාලගේ ස්ටුඩියෝස් තියෙනවා. එක එකක් තමයි මට හම්බුනේ. අපිට ඕන කරන හැමදේම එකේ තියෙන. අපිට කිසිම කියන්නේ උයන ඒ සේරම අයිටම්ස් තිබ්බා. ඊට පස්සේ මම මේකේ මාස 3ක් ඉඳලා ඊට පස්සෙත් අපිට ඕනේ නම් තැනක් එළියෙන් හොයාගන්න බැරි නම් මේගොල්ලෝ එක්ස්ටෙන්ෂන් එක එක්ස්ටෙන්ඩ් කරගන්න ඔප්ෂන් දෙනවා. ඊට පස්සේ මම මේකේ මාසයක් විතර එක්ස්ටෙන්ඩ් කරලා ඊට පස්සේ මම පිටින් මම හොයන්න ගත්තුවේ මට එකක් හම්බුණා. ඊට පස්සේ තමයි මම මේ ඇකොමඩේෂන් එකට මම මේක තමයි. රයිට්. මම විශේෂයෙන්ම අපි ගෑනු ළමෙක් එක්ක මෙහි තාපු ස්ටුඩන්ට්ලා ගර්ල් කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරනකොට හැමසෙම මම අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි ආරක්ෂාව ගැන. කොහොමද ඔයාට මෙහි ආරක්ෂාව වෙන? ඔයාලා නැගිටින්නේ කොහොමද? ලංකාවත් එක්කලම කොහොමද මෙහි දැන් මේ පාර්ට් ටයිම් වර්ක් කරනවා. මම පාර්ට් ටයිම් වර්ක් කරලා මට හැමදාම තියෙන නයිට් ෂිෆ්ට්. ඒතකොට මට එන්න වෙන්නේ රෑ වෙලා. හැබැයි කිසිම කරදරයක් නෑ. අපිට කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල උනත් කිසිම කරදරයක් නැතුව සේෆ්ටි අතින් ගත්තොත් හොඳ රටක්. ඉතින් විශේෂයෙන්ම අම්මලා තාත්තලා එනකොට ඉතින් ඒගොල්ලෝ අහන දෙයක් තමයි සේෆ්ටි එක ගැන. ඉතින් ඒක නිසා ඒකට හොඳ උත්තරයක්. එතනින් පස්සේ කොහොමද ඔයාට ඔයාගේ නෙදර්ලන්ඩ් ජීවිතය දැන් ඇවිල්ලා අවුරුදු හරියටම අවුරුද්දකට කිට් වෙන ලබන මාසෙකට අවුරුද්දක් වෙනවා. ඉතින් මේ අවුරුද්ද ඇතුළත තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාට මොනවද හිතෙන්නේ නෙදර්ලන්ඩ් ගැන? ඇත්තටම නෙදර්ලන්ඩ් කියන්නේ මම හිතන්නේ යුරෝපයේ තියෙන හොඳම රටක්. ගොඩක් ඩෙවලොප් රටක්.
ඉංග්‍රීසි කතා කරන එක තමයි ලොකුම දේ. කියන්නේ මෙහි ඩච් ලැන්ග්වේජ් එක දන්නේ නැති වුණාට කමක් නැහැ. අපිට ඉංග්‍රීසි වලින් හැමදේම කරගන්න පුළුවන්. මිනිස්සු වුණත් හරිම හොඳයි. work කරන තැන වුණත් ගොඩක් ඉන්නේ ඩච් අය. ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි, සපෝටිව්. මන් ඩච් දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මාත් එක්ක හොඳ ඉංග්‍රීසි වලින් කොමියුනිකේට් කරලා ඒ වුණ වැඩ ටික කරගන්නවානේ. ඔව් රට හොඳයි. වෙදේක චුට්ටක් වෙලාකට ගැන මිනිත් එකේදී පොඩ්ඩක් අමාරුයි. දැන් අසන්න එක දෙකින්ල ඇත්තටම ගත්තොත් වින්ටර් එකේදී විතරයි ටිකක් මේ තියෙන ටිකක් සීතල වැඩිපුර තියෙනවා. ඉතින් ඒකත් වින්ටර් එකක් දෙකක් යද්දී දැන් මට ගත්තා. මට නම් වින්ටර් එක එච්චරම ලොකු මේක නැහැ. වින්ටර් එක අවුරුද්දක් දෙකක් යද්දී සාමාන්‍ය පුරු වෙනවා. ඒකත් එක්ක ඊට අමතරව අපි පොඩ්ඩක් කතා කරමු යුනිවර්සිටි එක ගැන. කොහොමද ඔයාට දැන් මේ අවුරුද්දක ඇතුළත කාලය තුළ යුනිවර්සිටි එකේ සපෝට් එක, ස්ටාෆ් එක, ඊට අමතරව ගත්ත ලෙක්චරර්ස්ලා කොහොමද ඒක? යුනිවර්සිටි එකේ අපිට සපෝට් එකක් ලැබෙනවා. මේකේ ලෙක්චරර්ස්ලාත් හරි හොඳයි, ෆ්‍රෙන්ඩ්ලි. අනේ සපෝටිව් ඕන දෙයක් අපිට අහගන්න පුළුවන්. ස්ටාෆ් එක උනත් හරි හොඳ. කියන්නේ මේක IT ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ කට්ටිය අපිට ඕන මොන හරි අපේ ප්‍රශ්නයක් වුණොත් ඕනලා උදව් කරනවා. ඒක නිසා ගොඩක් ඒක ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් හැමදේම නේ. right. සඳලි අපිට පොඩ්ඩක් කියන්නකෝ මෙහි part time වට work කරන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් KVT එක හරහා ඊටත් වැඩ කරන්න පුළුවන්. කොහොමද මේ part time jobs වල earning පැත්ත, what expenses cover කරගන්න පුළුවන්ද? ස්ටුඩන්ට් කෙනෙක්ට අපිට work කරන්න පුළුවන් පැය 16ක් විතරයි weekends එකට. ඒක තමයි මෙයාලගේ limit එක. පැය 16ට මෙයාලා සාමාන්‍යයෙන් යුරෝ 14.40ක් pay කරනවා. අඩුම ඔව් ඊට වැඩිය pay කරන තැනුත් තියෙනවා. මෙහි job හොයාගන්න ආපු ගමන්ම ටිකක් අමාරුයි. හැබැයි බැරි නම් මොකද ගොඩක් sites තියෙනවා අපිට online හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට නැත්නම් ගිහිල්ලා shops වලට යාළගේ vacancy තියෙනවද නැද්ද කියලා බලලා අපිට හොයාගන්න පුළුවන්. මම නම් online apply කරලා තමයි හොයාගත්තේ. අර ඩච් ලැන්ග්වේජ් එක දන්නවා කියලා ප්‍රශ්නයක් නොදන්නවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඉංග්‍රීසි වලින් වුණත් අපිට පාස් කරන්න පුළුවන් නේ. ඒක තමයි. එතකොට දැන් මේ අපි part time කළා ඔයාගේ monthly expenses ගැන කතා කරොත් monthly expenses එහෙම cover කරගන්න පුළුවන්ද මේ part time කරන ඒ වගේ? ඔව් part time කරනකින් cover කරගන්න පුළුවන්. ගොඩක්ම නම් යන්නේ rent එකට තමයි. rent එකටයි ඊට පස්සේ EMI insurance කොයි ටිකට තමයි ඒ ටික cover කරගන්න පුළුවන්. ඊට සමතර තව විශේෂ දෙයක් කියන්න ඕන. මෙහි නෙදර්ලන්ඩ් වල එන ස්ටුඩන්ට්ස්ලාට හම්බෙන බෙනිෆිට්ස් කීපයක් තියෙනවා. housing rent එකෙන් 50% ගෙවනවා, government එකෙන් රජයෙන් ගෙවනවා. ඊට අමතරව ගත්තොත් health insurance එක සම්පූර්ණයෙන්ම වගේ රජයෙන් ගෙවනවා. ඉතින් හැම මාසෙම ඊ ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද ඔයාගේ පැත්තේ? ඒ කියන්නේ අපි මෙහි ඉන්න accommodation එක ස්ටුඩියෝ එකක් හරි ඒ වගේ facility තියෙන accommodation එකක් නම් අපිට මෙහි government එකෙන් දීලා තියෙන allowance එකක්, rent allowance එකක්. ඒකෙදී අපේ rent එකෙන් 50% රජයෙන් pay කරනවා අපිට. ඊට පස්සේ අපි ගත්තොත් අපේ health insurance එක අපි student එකෙන් මාරු වෙනවා මෙහෙකට අපි job එකක් කරද්දී ඒ health insurance එකත් ඒකටත් allowance එකක් විදියට health allowance එකක් තියෙනවා government එකෙන් pay කරන. ඒකෙන් තමයි ඒක manage කරගන්න. ඒක තමයි. සඳලි චුට්ටක් කියන්න ඔයා part time work කරන තැන ගැන පොඩ්ඩක් වැඩිදුර විස්තරයක්. ඔව් මම නම් මේ කියන්නේ ඩච් අය ඉන්න තැනක තමයි වැඩ කරන්නේ. කියන්නේ ගොඩාක් ඉන්නේ ඩච් අයම විතරයි. මේ මම තමයි ඉන්නේ එකම ලංකාවේ එක්කෙනා. ඉන්දියන් අයවත් නැහැ. ඔයා ඩච් වගේ තමයි නේ. ඒගොල්ලෝ ඇත්තටම සපෝට් එක කියන්නේ මට ඩච් බෑ කියලා ඒගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ. කස්ටමර් කෙනෙක් ආවත් මම ඒ කස්ටමර්ට ඩච් බැරි නම් අරගොල්ලෝ මට සපෝට් කරන අරයට සපෝට් කරන්න. ඔව් ඒගොල්ලෝ ඉංග්‍රීසි වල මට කමියුනිකේට් කරලා දෙනවා. ඊට පස්සේ හරි සපෝටිව් කියන ඕන විදියට අපේ කියන්නේ ස්ටඩීස් එක අපිට ක්ලාස් නොවන විදියට ඒගොල්ලෝ අපිට ෂිෆ්ට් එක හදලා දෙනවා. අපිට දැන් නෙදර්ලන්ඩ් වල ගත්තාම නෙදර්ලන්ඩ් වලට ස්ටඩි කර වෙලා ඔරියන්ටේෂන් එකක් හම්බ වෙනවා. එතනින් පස්සේ මෙහෙට ඉන්න ෆියුචර් පාත්වේ එකක් තියෙනවා. මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන සඳලිට මේ නෙදර්ලන්ඩ් වල දිගටම ඉන්න සරන් හොඳද? ඔව් ඇත්තටම මේ
ඉ හිතනවා ජොබ් මාකට් එකත් හොඳයි මම කරන්නේ IT සයිට් එකේ සයිබර් සිකියුරිටි සයිට් එකකින් තමයි මම දැන් මාස්ටර් එක කරන්නේ මෙහෙට ඒ පැත්තට ජොබ්ස් තියෙනවා කියලා ඩිමාන්ඩ් එකක් තියෙනවා හොඳ මම හිතනවා මට ඔරියන්ටේෂන් එකේදී ගන්න අප්පුලා මේඩිය ඔව් ඇත්තටම ගත්තා IT පැත්තේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ජොබ් වල සයිබර් සිකියුරිටි පැත්තට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඉතින් අපිත් විශ් කරනවාට හොඳ ජොබ්බයක් හොයාගෙන හරියට මෙහි සෙටල් වෙලා හැමදේම කරගන්න ලැබෙන්න කියලා සහ විශේෂම ගත්තා අපේ පැත්තේ වුණ සපෝට් එක මම හිතන්නේ දිගටම තියෙනවා ඔයාට කොහොමද දෙකදී මේ ඉස්සරහට වැඩ කටයුතු කරගන්න ඕන I think සඳලි අද වීඩියෝ එකට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි බොහොමත්ම ස්තුතියි වැඩත් තියාගෙන සම්බන්ධ වුණා ඉතින් අන්තිමේදී අපිට පොඩි දෙයක් කියන අලුතෙන් එන්න ඉන්න අයට නෙදර්ලන්ඩ් එන්න ඉන්න අයට ඔයාලට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ ඕවරෝල් ගත්තාම හොඳ මෙයාගේ සපෝට් කරන ඒජන්සියක් හොයාගන්න එක තමයි හොඳම දේ ඊට පස්සේ මෙහි තියෙන සිටුේෂන් එක කියන්නේ කොමඩේෂන් ගැන පාර්ට් ටයිම් ජොබ්ස් හොයාගන්න විදිය ගැන හොයලා බලලා එනවා නම් ලේසි මොකද නැත්තම් මෙහා අපු ගමන් ෂොක් වෙන්න පුළුවන් ගැන තියෙන කොමඩේෂන් ක්‍රයිසිස් එකත් එක්ක ඒකින්ද ඒ ගැන චුට්ටක් හොයලා බලලා මෙහෙට කෙන රට ගැන ළමේජ් එක ඉගෙන ගන්න ඕනේ නැහැ ඉංග්‍රීසි හොන්ට දැනගෙන ආවොත් මෙහෙම හොඳට ජීවත් වෙන්න පුළුවන් right එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එකට ආවත් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි අපි ඊළඟ දවසේ තව වීඩියෝ එකක් හම්බෙමු සුබ දවසක්